හරි. එතකොට මේ අපිට පුෂ්ටිකාත්මක පරීක්ෂණ කිහිපයක් එනවා. ඒකේ කේශික උද්දමන ක්‍රමයෙන් පුෂ්ටික ආතතිය සෙවීම ඊට පස්සේ ඊට කලින් උගලන්ට පරීක්ෂණයක් කරනවා. මේක බොහොම සිම්පල් එකක්. ඕගොල්ලෝ මේක කියව ගන්න. මේක මම කතා කරන්න යන්නේ. මොකද අන්විෂ කතාවක් භාවිතින් ජලයේ පුෂ්ටික ආතතිය සෙවීම ඕගොල්ලන්ට ඔය විදිහට ඔය පිල්ලර තියෙන මම සිම්පල් කියලා ඉවරයක් කරන්නම් මේක. මේ විදිහට අන්විෂ කතාවක් එල්ලගෙන ඕගොල්ලන්ට තෙදඬු තුලාවක හරි සිව් දඬු තුලාවක හරි යගේ අර යට තියෙන කොක්කෙන් මේ අන්විෂ කතාව එල්ලලා ඒ තෙදඬු තුලාවේම ආධාරකයක් තියෙනවා. ඒ ආධාරකය තුළ පුතාලට මේ වගේ ජල බීකරයක් තියලා ඒ ජල බීකරයේ මෙන්න මෙයාව යාන්ත්‍රමින් ස්පර්ශ කරන වෙලාවකදී මෙයාව සන්තුලනය කරන්න මුලින්ම මේක එල්ලලා මේක ස්පර්ශ කරන්න කලින් සන්තුලනය කරලා තියාගෙන ඊට පස්සේ අර මෙයාගේ ස්පර්ශ වුණාට පස්සේ පුෂ්ටිකාත්ති බල වලින් මේක යට වෙදිච්ච ගමන් පුෂ්ටිකාත්ති බල පල්ලෙහා පැත්තට ඔහොම මෙයාව අදිනවනේ. එතකොට මේ පුෂ්ටිකාත්ති බල ආය තුලනය කරගන්න නේද මෙන්න මේ යට ඔන්න ඔය පෙන්වුවොත් පුෂ්ටිකාත්ති බල ක්‍රියා කරන නිකම් ප්‍රදේශය මෙන්න මේ වගේ ජලයත් එක්ක ස්පර්ශ කරන ඔන්න ඔය ශ්‍රේෂ්ඨ ඵලය අදාළව පරිධිය දිගේනේ පුෂ්ටිකාති බල ක්‍රියා කරන්නේ. පරිධිය දිගේ ක්‍රියා කරන පුෂ්ටිකාති බල නිසා මේ පැත්තට එන ගූර්ණය බලස් කරගන්න මේ පැත්තට අපිට යම් පඩියක් අමතර පඩියක් එකතු කරන්න ඕනේ. ඉතින් ඕක තමයි මෙතන තියරිය වෙන්නේ. ඒතර කියනවා තුලාවෙන් එල්ලු කදාව ජල පුෂ්ඨ යාන්ත්‍රික ස්පර්ශන වලට එහි පහළ පරිමිතියකදී ක්‍රියාත්මක පුෂ්ටිකාති බල තුරණය කරන ලබන භාරය. ඒ මුලින්ම අර ද්‍රව බීකරයත් එක්ක මෙයාව ස්පර්ශ වෙන්න කලින් වීදුරු කදාව එල්ලලා තුලනය කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ද්‍රව බීකරය ඒ ද්‍රව පුෂ්ඨය මෙන්න මේ කදාව ස්පර්ශ කරන අවස්ථාවේදී ආයෙ මේක තුලනය කරන්න ඒකතු කරන්න ඕනේ අමතර භාරය හොයාගෙන එතනින් අපිට ලියන්න පුළුවන් නිකන් එතන ගුණ මූල ධර්මයේ මෙතනදී අර දුරේ බලපෑමක් නැහැනේ මේ වගේ තරාදි පාඩම් වල. ඒතර අමතර භාර mg නම් ඒක පුෂ්ටිකාත්‍යත කරපු බලයට සමානයි කියලා ගත්ත හැකි. ඒතර පුෂ්ටිකාත්‍ය ක්‍රියා කරපු පරිධිය දිග වෙන්නේ A B මෙතනත් A මෙතනත් B. ඒ කියන්නේ පරිධිය දිග වෙන්නේ දෙවරක් A ධන B. ඒතර පුෂ්ටිකාත්‍යයෙන් හදන බලය වෙන්නේ එතකොට පරිධිය දිග පුෂ්ටිකාත්‍ය බලයෙන් ගුණ කරන්න ඕනේ. ඉතින් ඕක සමානයි mg කියලා අරගෙන ඕගලන්ට වීදුරු කදාවේ ඝනකම සහ මේ B කියන අගය මයික්‍රොමීටර් ස්කූප් ප්‍රමාණයක විවරණීය කැලිපරක පාවිච්චි කරලා මෙන්න ගත්ත හැකි. SMG කියන එක කෙලිම තුලා පාඩම්කයක් විදිහට ගත්ත හැකි. ඒතකොට දන්නේ නැති ටීව හොයාගන්න පුළුවන්. ඉතින් මේවට අර ප්‍රස්තාරික ක්‍රම යන්නේ නැති නිසා හරි ලේසි. ඉතින් විස්තරේ කියවගෙන පුතාලා මේ ඕක නිකන් දැනුවත් වෙලා ඉන්න විභාගෙට මේක ලොකු දේවල් අහන තැන නෙවෙයි. හරි. ඒතකොට මේකේ මේ වැදගත් ලක්ෂණ මේ සටහන ඇතුලේ මේවා චුට්ටක් කියව ගන්න මේ පොයින්ට්ස් හරි වැදගත්. ජලයේ පුෂ්ටිකාත්මක උෂ්ණත්ව සම විචලන බැවින් පරිශීලන කරන අවස්ථාවේ ජලයේ උෂ්ණත්වය සටහන් කරන අදාළ උෂ්ණත්වයට අදාළව මේ T එක ගණනය කරන එක හොඳයි කියලා කියනවා. ඒ කියනවා මේ T එක කැල්කුලේට් කරේ මොන උෂ්ණත්වයේදී කියන එකත් සඳහන් කරන එක. ඒ කියන්නේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 30 නම් තිබ්බේ 30ට අදාළ කැල්කුලේට් කරපු T එකක් විදිහට ඔක ඉදිරිපත් වෙන එක හොඳයි කියලා කියන්නේ. ඊට පස්සේ වීදුරු ජලයෙන් තෙතමනය වන බව උපකල්පනය කර ඇත. එනම් ජල වීදුරු අතර මුහුණ සඳහා ස්පර්ශ කෝණය ශුන්‍ය වන බව. කියන සාමාන්‍ය පිරිසුදු වීදුරු සහ මේක ඉස්සරහටත් ඕන වෙනවා මතක තියාගන්න. පිරිසුදු වීදුරු සහ ජලය අතර ස්පර්ශ කෝණය හැමතිස්සෙම අපි ශුන්‍යයි කියලා ගන්න. ඒ කියන්නේ ඒක දත්තයක් විදිහට ඕගොල්ලෝ මතක තියාගෙන ඉන්න. ඒකට මම නිකන් මේ පැත්තෙන් මෙහෙම වීදුරු කදාවේ ඝනකම පැත්ත පේන විදිහට නිකන් කොහොම ඇඳගත්තොත් ඉතින් වීදුරු කදාවේ එක පැත්තක් නම් මම මේ පැත්තෙන් බැලුවට පස්සේ පේන එක. ඉතින් ඕක පුතාලෝ ඔය ද්‍රව පුෂ්ඨයේ ස්පර්ශ කරාම මෙතන මෙයා හදාගන්න ස්පර්ශ කෝණය ශුන්‍යයි. ඒතර ඒක ප්‍රතිඵලයක් විදිහට අපිට නිකන් අර පුෂ්ටිකාත්ති බල වැඩ කරන්නේ සිරස්ව පහළට කියලා පෙන්වන්නේ. අර ද්‍රවය තුලින් මනින එකනේ දැන් මම මේක නිකන් ස්පර්ශ කෝණයක් එන විදිහට මේක ඇඳලා පෙන්වනවා නම් තේරෙනවා වැඩි. නිකන් හිතන්ට ස්පර්ශ කෝණයක් තියෙනවා නම් ද්‍රවමාර්ගය ඔන්න ඔහොම එන්නේ. ද්‍රවමාර්ගය ඔන්න ඔහොම එන්නේ. හරි ඔහොම ගත්තාම ඒතර වට මෙතන ස්පර්ශකය එන්දාම ඔන්න ඔය විදිහට තමයි පුෂ්ටිකාත්ති බලය ඔන්න ඔය ඩිරෙක්ෂන් එකට තමයි යන්නේ. කම්මන් T ඩෑෂ් කියලා කියන්නේ උතර දැන් අපිට අදාළ එක ඉන්නේ ওই විදිහට නෙන්නේ. ඒතර අර පුෂ්ටික ආතතිය කියලා කියන්නේ අර දෘಢ පුෂ්ඨයේ ඉඳන් මෙතන මේ වීදුරු පුෂ්ඨ නම් වීදුරු පුෂ්ඨයේ ඉඳන් ද්‍රවය ඇතුලෙන් ස්පර්ශකයේ තෙක් ද්‍රවමාර්ගයට ඇඳපු ස්පර්ශක තෙක්මයින කෝණය. ඒතර ওই පුෂ්ටික ස්පර්ශ කෝණයක් කොහොම අපිට පෙන්වන්න පුළුවන්. ඒතර මේ තමයි වගේ වීදුරු පුෂ්ඨයේ ඒක ඉඳන්
අර ද්‍රවමාවකට එතපු ස්පර්ශකයේ තෙක් ද්‍රවය ඇතුළෙන් වයින් කෝණය. ඉතින් ඕක බිඳුවක් වුණොත් මේක කෙලින්ම සිරස් වෙනවනේ. සිරස් වෙනවා. ඒකයි අපි ඔක සිරස් කියලා ගන්න. එහෙම නැත්නම් මෙයාගේ T' cos θ කියන සංරචකයෙන් තමයි අර mg කියන බලය සන්තුලනය වෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශ කෝණය ශූන්‍ය වෙන්නේ නැත්නම් මේක ලියවෙන්න වෙන්නේ දෙවරක් a ධන b කියන දිග වැඩි කරන්න වෙන්නේ අර සිරස් බලය ගන්න ඕන නිසා. ඒ කියන්නේ T' cos θ තුන T' කියන්නේ ඉතින් t ම තමයි. ඒක හැබැයි t ගේ cos θ බලන්න. T' නොකිය නිකන් t ම කියලා ගන්නම්කෝ. හරි. හැබැයි ඒක වෙන ද්‍රවයක් කියලා හිතුවා T' කිව්වත් කමන්නේ. හරි කොහොම හරි කමන්නේ. එතන ඒ අදාළ ද්‍රවයේ පුෂ්ටිඝාතය T හිතාගත්තොත් ඕගොල්ලෝ ඒතකොට සිරස් බලය වෙන්නේ තේරුම් ගන්න ඕනේ T cos θ සංරචකය. ඒක තමයි ඒතකොට mg ට සමාන වෙන්නේ. ඒතකොට එනම් මේ වගේ දෙයක් වෙන එක වළක්වන්න. ඒකට මේ cos එක මෙල ගන්න බෑනේ. ඒක වළක්වන්න තමයි අර ස්පර්ශ කෝණේ ශූන්‍ය ද්‍රවයක් උතන පාවිච්චි කරන්නේ. ඒතකොට ඒක නිකන් මත තියාගෙන ඉන්න. ඊට පස්සේ වීදුරු කදාව ජල පෘෂ්ඨයේ යාන්ත්‍රමික ස්පර්ශන අවස්ථාව ලබා ගැනීමට වග බලාගත යුතුයි. එසේ නොවූ විට වීදුරු කදාව මත ද්‍රවයෙන් ඇතිවන උඩුකුරු තෙරපවද ඇතිවන බලය සැලකිලිට ගන්න වෙනවා. ඒ කියන්නේ වාද මෙතන පුෂ්ටික ආතතිය බලපෑම විතරක් හිතන්න ඕන නම් ද්‍රවය තුළ මේ වීදුරු කදාව ගිලෙන්න බෑ. හිතන්නකෝ දැන් ඔයා මේක මෙන්න මේ වගේ තත්යකට තියලා ගත්තොත් පුෂ්ටික ආතතියක් තියෙනවා තමයි. නමුත් දැන් මොකද වෙන්නේ වීදුරුවේ කදාවේ යම් කොටසක් ගිල්ල නිසා මෙතන උඩුකුරු තෙරපුම් බලයකුත් එතන ඇප්ලයි වෙනවා. ඒතර ඒකත් අපිට ඒතර සමීකරණයට ගන්න වෙනවා. ඒතර ඒක වළක්ව ගන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් අරක යාන්තම් මේ යට පුෂ්ටි ස්පර්ශන අවස්ථාව මේන්ටේන් කරන්න කියලා කියන්නේ. ඉතින් ඒක හරි වැදගත්. ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන් මේක ආවොත්. ඉතින් මේ මම කියන්නේ මේ පරීක්ෂණ ඔක්කොම ඉන්නේ තනි පරීක්ෂණයක් විතර නෙමෙයි. දැන් මේකෙදී ඔය මෙෂර්මන්ට් වලට අදාළ ඔය කියන මිනුම් ගන්න මිනුම් උපකරණ වුණ වෙනවා. ඒතර මේ මිනුම් උපකරණයත් එක්ක මේ පරීක්ෂණ එකතු වෙන්න පුළුවන් කියලායි කියන්නේ. හරි. කදාව අවසාන සේදීම සඳහා ආශ්‍රිත ජලය භාවිත නොකළ යුතුයි. මක් නිසාදයත් ආශ්‍රිත ජලය නිෂ්පාදන ක්‍රියාවලදී ග්‍රීස්වෙන් ද්‍රව්‍ය භාවිත වනින් ආශ්‍රිත ජලයේ අයනික ද්‍රව්‍ය නොමැති වුවද තෙල් කුණු පැවතිය හැකි බැවිනි. මේ සඳහා ටැප් ජලය භාවිත කිරීම වඩා සෝග්‍ය කියලා කියනවා. අර වීදුරු කදාව මේ පරීක්ෂණයට ගද්දී පිරිසුදු වීදුරු ගන්න ඕනේ නැත්නම් ස්පර්ශ කෝණය ශුන්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා වීදුරු කදාව මේ හොදන්න ඕනේ. ඒතර හොදන්න වලට මෙන්න මෙතන කියලා තියෙනවා අන්විෂ කදාව කියන පළමුව මේ වාට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවයෙන් ඒ කියන්නේ බෂ්මයකින් හොදලා ඊට පස්සේ තනුක නයිට්‍රේට් කියන අම්ලයෙන් හොදලා අවසානට ජලයෙන් හොදන්න ඕනේ. ඉතින් මේ ජලය සඳහා කරාම ජලය ගන්න කියලා කියන්නේ ආසුත් ජලය ගන්න එපා කියලා කියනවා. ඒක ඇත්තටම කෙමිස්ට්‍රි පාර්ට් එකක්. එතකොට ඒක නිකන් මතක තියාගෙන ඉන්න ඒකත් අහන්න පුළුවන්. ඉතින් කෙමිස්ට්‍රි උනාට හේතුවත් එක්ක දීලා තියෙන නිසා. හරි එහෙනම් ඒක චුට්ටක් මතක තියාගෙන ඉන්න. ඕක තමයි ওই පරීක්ෂණය. එතකොට මම ඒක ඇත්තටම මේ වෙලාවේ මේක විශේෂයෙන් මේ පරීක්ෂණය කරන්න හිටියා නෙවෙයි. නමුත් පුතාලා එතකොට මේ පරීක්ෂණය සම්බන්ධව ওই කාරණා ටික පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න. එතකොට ඒකේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් මේකේ මේ උපකරණ ආරාමය පොඩ්ඩක් ගන්න. ඉතින් අඩු chance එකක් තියෙන හරිද? අඩු chance එකක් තියෙන්නේ. උපකරණ ලයිස්තුවත් පොඩ්ඩක් බලාගෙන විශේෂයෙන්ම සිව් දඬු තුලාව අර තෙදන් තුලාකට වඩා අර කුඩා සිව්දන් තුලාවේ කුඩා මිනු සාමාන්‍යයෙන් තෙදන් තුලාවේ ඕක 0.1 ග්‍රෑම් වගේ යන්නේ තෙදන් තුලාවේ. සිව්දන් තුලාවක් ගත්තාම ඕක 0.01කට වගේ යනවා. ඒතකොට ඒකින්ද තමයි උතන සිව්දන් තුලාවක් ගන්න. මොකද මෙතන මේ පුෂ්ටිඝාතී බලය පොඩි බලයක් නේ. විශාල බල නෙවෙයිනේ. ඒතකොට ඒක මැන ගන්න පුළුවන් තමයි ඒ තුලාව එහෙම තෝරගෙන තියෙන්නේ. හරි. එතකොට එහෙනම් ඔකට මම හිතනවා ඔළුවේ තියෙයි කියලා. හරි. ඕකත් එක්ක මම තව පරීක්ෂණයක් එතකොට මේක ඇතුළෙම කතා කරනවා. මොකද්ද ඊගාව පරීක්ෂණය වෙන්නේ? බලන්න කේශික උද්දමන ක්‍රමයෙන් ජලයේ පුෂ්ටිකාත්‍ය සෙවීම. මේක ටිකක් අර කලින් පාස් පේපර් එකේ ඇවිල්ලා තියෙන එකක් නිසා chance එකක් තියෙනවා එන්න. ඉතින් මේක ඇත්තටම වර්නිය මේ චලන විෂයත් එක්ක එකතු වෙලා එන පරීක්ෂණයක්. ඒ කියන්නේ චලන විෂය සම්බන්ධව අහන වෙලාවට මේ පරීක්ෂණ එකතු කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ අර වීදුරු කේශික නලය තුළ සිදුවන කේශික ආරෝහණය මැනලා එතකොට ඒ කේශික ආරෝහණය මනින් තමයි පුතාට චලන විෂයක් එම ඕන වෙන්නේ. ඒකෙන් මේ ද්‍රව්‍ය පුෂ්ටිකාත්‍ය හොයාගන්න එක. ඉතින් උපකරණ විදියට ගත්තොත් සෙන්ටිමීටර් 15ක් පමණ දිග කේශික නලයක් ඕන මේ වැඩේට. ඊට පස්සේ චලන විෂයක් මෙන්න මෙයා බේස් වෙච්ච පරීක්ෂණයක් විදියට අහද්දි තමයි මේක අතරමැද ගාණක් විදියට අතරමැද මේකේ විස්තරයක් විදියට අහන්න පුළුවන්. බීකරයක් උස් පහත් කළ හැකි ආධාරක ඕන වෙනවා. ඊට පස්සේ ඍජු කෝණිකව නමලද අල්පෙනිත්තක් මේක වගේ දර්ශකයක් කියලා අපි කියන්නේ මෙන්න මෙතන වඩ මේ පේනවා මෙන්න මේ දර්ශක කොටසට තමයි ඔය ඒක කියලා තියෙන්නේ. පිරිසුදු ජලය තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ නලය හොදන්න තනුක
ක්ලෝරික් අම්ලය කියන්නේ තනුක භස්මයකුයි තනු අම්ලයකුයි ඕනේ. ඊට පස්සේ ආධාරක සහ තුනී රබර් පුඩු රබර් පුඩුවක් ඕන වෙනවා. මෙයා මේක වටේට මෙහෙම බැඳ ගන්න. හරි ඉතින් මේක මම සිම්පල්ව කතා කරොත් මේකේ ඔයගොල්ලෝ දන්නවා කේශික ආරෝහණය සඳහා අපිට ලියන්න පුළුවන් සමීකරණය වෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ මෙතන ස්පර්ශ කෝණයක් තියෙනවා නම් හරි. ඒතර මම ඒක ලොක් කරලා පෙන්නුවොත් ස්පර්ශ කෝණයක් උතන ඇත්තටම තියෙනවා නම් ඔයගොල්ලෝ උතන කේශික ආරෝහණයට ලියන්න දන්නවනේ ප්‍රකාශනයක් නේ. මම මේක ටිකක් ලොකු කරලා පෙන්නන්නේ හරි. මේවා දන්න දේවල්. හරි. ඒතර මෙන්න මෙතන මෙහෙම ස්පර්ශ කෝණයක් සහිත අවස්ථාවක් ගත්තොත් ඒ කියන්නේ වාගේ මෙතනින් අපි දැන් ද්‍රවමාවකයට මෙන්න මේ අවසාන පොයින්ට් එකේදී ස්පර්ශකයක් කොහොම ගැහුවොත් ඔක දිගින් පුෂ්ටිකාති බලය ක්‍රියා කරන්නේත්. හරි. ඒතර මෙන්න මෙතන වාට ස්පර්ශ කෝණයක් කොහොම තියෙනවා නම් තීට කියලා. ඒතර අපිට මේ ද්‍රවමාවකයේ උඩට උස්සන් ගියේ මේ ඉෂ්ට උත්තරයක් ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශනයනේ 2t cos θ බෙදීම r කියන කේශිකනලයේ ආරය සමානයි ආරෝහණයේ කේශිකන්දේ උස මෙන්න මේ h නම් මේක HOG කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ පීඩනයක් විදිහට තමයි දෙපැත්තේ ලියලා තියෙන්නේ. අර කොහොමද මේක සිද්ධාන්තයක් විදිහට මත තියෙන්න ඕනේ. මේකෙදී අපි පිරිසුදු වීදුරු සහ ජලය භාවිතා කිරීමෙන් අපිට මෙතන ස්පර්ශ කෝණය ශුන්‍ය කරගන්න පුළුවන්. ඒතකොට එහෙම කරගත්තාම ඔයාලට මේ ප්‍රකාශනය සුළු වෙනවා. cos බිඳුව කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. මේ ස්පර්ශ කෝණය ශුන්‍ය වුණොත් cos බිඳුව කියන්නේ එකක් වෙලා අර ප්‍රකාශනය මේ දක්වා සුළු වෙනවා. හරි දැන් මේකේ වාට පරිශනාත්මක H මෙන ගත්තොත් මෙන්න මේ R එක කියන්නේ කේශිකනලයේ අරය මෙන ගත්තොත් වාට පුෂ්ටිකාර්යය හොයාගන්න පුළුවන්. රෝ කියන්නේ ජලය පාවිච්චි කරොත් ගණන්තය දන්නවා. G කියන්නේ අපි ගුරුත්වද තොරණය දන්නවා. එහෙනම් බොහොම සිම්පල් පරිශනයක් තියෙන්නේ. මේකෙත් පස්තාරික අවස්ථාවක් නැහැ. සිම්පල්ව ඔයගලන්ට T සෙවීම සඳහා ඔන්න ඔය ප්‍රකාශනය ඇතුලේ H සහ R මෙන ගන්න තියෙන්නේ. ඉතින් කරන්න තියෙන්නේ බොහොම සිම්පල් වැඩක්. චලන විෂය අරගෙන ඔගොල්ලෝ මේ වගේ ආධාරකයක් උඩ ද්‍රව බීකරයට ඒ කියන්නේ ජලයේ පුෂ්ටිකාත්මක වන්නන්නේ ජලය දාලා ඊට පස්සේ ආධාරකයක මේ නලයේ සිරස්තු සවි කර ගන්න ඕනේ. සවි කරලා මෙන්න මේ අපි කතා කරන දාර්ශනික තුඩ නැත්තම් ඍජුකෝණාශ්‍රයක හැඩෙන් නමාගත්ත මෙන්න වගේ අණුවකට නමාගත්ත අල්පෙනෙත්ත ඔය හැඩෙන් නමාගත්ත අල්පෙනෙත්ත මේ ද්‍රව පෘෂ්ඨය යාන්ත්‍රික ස්පර්ශ කරන අවස්ථාවට සෙට් කරලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ චලන විශ්ය ගෙනල්ලා මේක චලන විශ්යේ සිද්ධාන්ත උගන්වද්දී වාට මේක මම උගන්වලා තියෙනවා පන්ති. හරි ඒ කියන්නේ මේ සමීකරණ උගන්වනකොට මේක මන ගන්න හැටි උගන්වලා තියෙනවා. මෙන්න මේ පහළ මාවකෙට මෙන්න මෙතන තියෙන පහළ ද්‍රව මාවකෙට චලන විශ්ය ඔහොම නාභිගත කරලා මේක වඩා හොඳයි මිනුම් උපකරණ ටිකුට් එකේ මම මේ මාවක පවා ඇඳලා තියෙනවා. මම දැන්ට එකක් අඳින්නම්. මෙන්න මේවා චලන විශ්ය උතන්ට ගෙනල්ලා. ඒතකොට මේ මෙතන වට චලන විශ්ය පේන මේ රූප එහෙම අහන්න පුළුවන් නේ. චලන විශ්යට අදාළව හරි. අපිට හරස් කම්බි දෙකක් එක්ක ওই ද්‍රවය පේන්නේ. මම මේ ද්‍රවය නිකන් රතු පාටින් පෙන්වන්න ගත්තොත් එතකොට අපි දන්නවා මේක යටිකුරු වෙනවා. අපි මේ වගේ හරස් කම්බි මැද ද්‍රවමාවකයේ මෙන්න මේ විදිහටනේ යටිකුරු ද්‍රවමාවකයක් වඩ පේන්නේ. ඔන්න ඔය විදිහට ද්‍රවය මම මේ පැත්තට පෙන්වන්න. ඔය යටිකුරු වෙනවනේ ද්‍රවකන්. හරි. ඔන්න ඔය වගේ තත්වයකට සීරු මාරු කරලා මෙන්න මෙතන පාට අංකේ ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙන්න මේ ආධාරකයේ පහළට අරන් මෙන්න මෙතන ස්පර්ශන මේක සකස් කරලා ආධාරකයේ පහළට අරන් මෙන්න මේ පහළ තුඩට චලන විශ්ය ආය ගෙනල්ලා මොකද කරන්නේ ආය පාට අංකයක් ලබා ගන්න ඕනේ. ඉතින් ඒ ලබා ගන්න පාට අංකය T2 කියලා හිතුවොත් මෙන්න මේ මෙතනට අදාළව ගන්න පාට අංකය හරි T2 කියලා හිතුවොත් ওই දෙකේ අන්තරය තමයි කේශික ආරෝහණය දෙන්නේ. ඉතින් ඔතනදිත් ඕගොල්ලන්ට කොයි වගේ දර්ශන පතයක් දන්න විශ්ය තුලින් පේන්නේ කියන එක අඳින්න වුණොත් එතකොට මේ වගේ දර්ශන පතේ හරස් කම්පි දෙකක් එක්ක එනවා. ඊට පස්සේ වගේ මේ දර්ශක තුඩ යටිකුරු වෙලා පේනවා. මම ඒක නතු පෑනින් ඇන්දොත් ඇත්තටම දැන් යටිකුරු වුණ තියෙන්නේ. ඒක උඩු කුඩු වෙලා ඔන්න වගේ දර්ශක තුඩ පේනවා. හරි. ඒක ඔහොම නාභිගත කරලා ඔයගොල්ලෝ පාඨංගේ ගන්න ඕනේ. එතකොට ওই පාඨංග දෙකේ වෙනස තමයි H කියන්නේ. හරි. එතකොට ඊට පස්සේ ඕකේ මේ නලයේ අරය ගන්න මෙන්න මේ මෙතන අරය එන්නේ ඕනේ නේ. එතකොට මෙතන අරය ලබා ගැනීම සඳහා ඔයාට මෙයාගේ එකිනෙකට මේ හරස්කඩ නේද මෙන්න මේ විදිහට ඇතුළු නලය ඔහොම තියලා ඔය අතර හදලා මේක කේශික නලයක් නේ. විත්තිය ඝනකම ගොඩක් වැඩි. හරි. එතකොට නලය ඔහොම තිරස්ව ආධාරයක සවි කරලා නේ. මේ ඔක්කොම තේරෙනවා මේ පාඩන අදාළ පාඩංක නෙමෙයි මේ තියෙන්නේ. මේ ඔක්කොම තියෙන්නේ චලන විශ්යට අදාළ ඒවා හරි. ඔහොම තියලා එතකොට ඕගලන්ට චලන විශ්ය මෙන්න මේ උඩ කෙළවරට මම මේක මෙහෙම හරස් කරලා ඔහොම එන්දොත් නේ. ඔය වගේ නේ තියෙන්නේ.
එතකොට මෙන්න මේ විස්කම්බිට අදාළව පාඨංක ගන්න ඕනේ. ඊට පස්සේ ඔක අංශ කණුවකින් හරවලා තිරස් විස්කම්බිට දාලා පාඨංක දෙක ගන්නත් ඕනේ. මේ යට විස්තරය තියෙනවා. හරි. අරගෙන මේ පාඨංක වලින් වාට විස්කම්බය ගන්න පුළුවන්. විස්කම්බයෙන් අරය හදාගන්න පුළුවන්. ඉතින් අපි විස්තරය කියවන ගියොත් කේශික නාලයේ පළමුව සෝඩියම් ද්‍රාවයෙන් සහ දෙවනුව තනක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයෙන් හොදලා ඊට පස්සේ ජලයෙන් හොදලා දාන්න ඕනේ. ඒතර අර ජලය ගද්දිත් කරාම ජලයෙන් හොදන්න ඕනේ. ආසු ජලයේ පා කියන්නේ ඒ කෙනෙක් වට උඩින් කිව්වා. ඒතර ඒක මෙතනදිත් එහෙම වළංගුයි. ජලය සහිත බීකරයේ උස වෙනස් කළ හැකි බංකුවක් මත තබා නවන ලද අල්පෙනත් හෝ දර්ශකය රබර් පුඩු මගින් සවි කරගත් කේශික නාලයේ රූපය දැක්වන අයුරු සිරස සකස් කරන කියලා මම උත්තර විස්තරය කිව්වා දැන්. නලයේ පහළ කෙරවල ජලයේ ඇති ජලය තුළ ස්වල්ප වශයෙන් ගිලනසේද ආධාරකය මගින් සවි කරගන්න. එතකොට ඒ ටික කරගන්න ඕනේ. බීකරයේ ද්‍රව පුෂ්ඨය නවා ඇති අල්පෙනති තුඩ සමග ස්පර්ශනසේ බංකුවේ උස් සකස් කරන්න කියලා කියනවා. එතකොට තුඩ ද්‍රව පුෂ්ඨය වදින විදිහට මේ ඔක්කොම මම කියලා අපු නිසා මම ආයෙ රිපීට් කරන්න යන්නේ නැහැ. දැන් කේශික නාලය තුළ ජලයේ උද්ගමනය සම්පූර්ණ වූ විට ඉහළ නැග ඇති ජල කන්දෙහි මාවකය චලන විශිතුන් නිරීක්ෂණය කරමින් මෙම ප්‍රතිම යටකුරු වන ඇති කියලා තියෙනවා. එය හා නාභිගත කර මාවගේ පතුරු තිරස්කම්බියේ ස්පර්ශනසේ අන්විෂය සකස් කර අදාළ H1 පාඨංකය ගන්න කියලා කියනවා. තිරස් පරිමාණයෙන් ගන්න ඕනේ. ඒ අන්විෂය තිරස් පරිමාණය. මේ ඔක්කොම චලන විශේෂ සම්බන්ධ සිද්ධාන්ත. හරි. ඊට පස්සේ අනුතුරු ජල බීකර ඉවත් කොට චලන විශේෂ සිරස්ව පරිමාණය ඔස්සේ පහත් කොට ජල බීකර ඉවත් කරන්න කියලා කියනවා. ඒතරට අර ආධාරකයේ පල්හැට පාත් කරාම ජල බීකර අයින් කර හැකියි. ඊට පස්සේ වාගේ චලන විශේෂ සිරස් පරිමාණය ඔස්සේ පහට අරන් ගිහලා තුඩට නාභිගත කරලා දාශකයේ තුඩ තිරස් කම්බි ස්පර්ශන විදියට කලින් අපි කිව්වනේ මෙන්න මේ විදිහට මෙන්න මේ තිරස් කම්බිය ඔහොම ස්පර්ශන අවස්ථාව පේන්නේ වට යටිකුරුලා ප්‍රතිබිම්බේ උඩට මාරු වෙලා හරි. ඒතර ඔහු සකස් කළා අදාළ පාඨංග H2 ගන්න කියලා කියනවා. එතනින් වාට H1 සහ H2 අතර වෙනස බොහොම පැහැදිලි වාට හම්බ වෙනවා අර ආරෝණීය වෙච්ච ද්‍රව කඳේ උස. හරි. ඊට පස්සේ කේශික නාලයේ විස්කම්බය සීම සඳහා අන්විෂ්‍ය හරස්කම්බි රූපය දක්වන පරිදි සම්පාත කරමින් එකිනෙකට ලම්පක විස්කම්බ දෙකක් අර මම කිව්ව විදිහට අරගෙන වාට මේ වගේ y කණ්ඩාංක පාඨංග දෙක. ඒතර අන්විෂ්‍ය වල පිහිටුම් මේ තියෙන්නේ. ඒතර මේ පිහිටුම්ට ගිහිල්ලා අන්විෂය නාභිගත කරලා ඊට පස්සේ මේ පිහිටුන්ට ගිහිල්ලා අන්විෂය නාභිගත කරලා මේ පාඨංග දෙකයි මෙතන පාඨංග දෙක ගන්නවා. ඒතර මේ විස්කම්බ ගත්ත හැකි ඒ අන්තරයෙන් y අන්තරයෙන් මේ විස්කම්බ ගත්ත හැකි. හරි. ඒතර විස්කම්බ දෙකක් විස්කම්බ සඳහා වගේ විස්කම්බ දෙකක් ගණනය කරලා ඒකේ මධ්‍යනගයේ විදිහට විස්කම්බ කැල්කුලේට් කරන්න පුළුවන්. ඉතින් ගන්න කිරීම ටික බැලුවම පේනවා කේශික උද්දමන H කියන්නේ අර H1 සහ H2 කියන්නේ ද්‍රව මාවකයට සහ දාශක තුඩේ පහලකට නාභිගත කරපු පාඨාංක වල වෙනස. ඊට පස්සේ මධ්‍යන විස්කම්බේ වට මෙතන පේනවා තිරස් විස්කම්බේ ස්කන්ධාංක වෙනසෙන් නැත්නම් S පාඨාංක මෙතන අතර කණ්ඩාංග නෙමෙයිනේ අන්විෂ පාඨාංක මෙතන චලනවිෂ පාඨාංක දෙක S කියලා නම් කරලා තියෙන චලනවිෂ පාඨාංක දෙක වෙනසින් සහ Y කියලා නම් කරපු චලනවිෂ පාඨාංක දෙක වෙනසින් අනිත් විස්කම්බ දෙක අරගෙන දෙන්න එකතු කරලා දෙකට බෙදලා මධ්‍යන විස්කම්බයක් ගන්න පුළුවන්. ප්‍රකේශික නාලයේ ආරේ විදිහට ඒක දෙකට බෙදලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ඔයගලන්ට 2t බෙදීම r සමානයි h rho g කියන ප්‍රකාශන නැවතරක් මම මතක් වෙන්න ලිව්වේ. ආදේශ කිරීමෙන් t ගණනය කරන්න පුළුවන්. ඔබ දැන් h දන්නවා r දන්නවා දත් විදිහට ජලීය ඝනත්වය සහ ගුරුත්ව ත්වරණය g භාවිතා කරන්න පුළුවන්. හරි එහෙනම් මේක තමයි සිම්පල් පරීක්ෂණය. ඉතින් මත තියාගෙන ඉන්න චලන විශ්ය බේස් වෙච්ච පරීක්ෂණයක් වෙන්න පුළුවන්. ඔය පොච්චි ගන්න කිරීම එක්ක. ලොකු දත්ත මේ අමුතු දේවල් මත තියාගන්න නැහැ. ඔය නලය හොදන එක විතරයි පරීක්ෂණ තියෙන අමුතුන් දෙකට තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම චලන විශ්ය පාඨාංක. හරි ඊට පස්සේ කේශික නාලයේ ජල බීජ තුළ ගිලන ප්‍රමාණය වෙනස් කිරීමෙන් නාලයේ ස්ථාන කිහිපයක් කේශික උද්ගමනයේ වෙන පුෂ්ටිකාත්ය ගන්න එක. මේ අගයන්ගේ මධ්‍යන ලබා ගැනීමෙන් කේශික සිදුර ඒකාකාර නොවීමෙන් සිදුවන දෝෂ අවම කරගත හැකියි. දැන් ඒක හොඳ තර්කයක්. දැන් වගේ කේශික නලයක් කොහොම ගත්තාම මේක ඇතුළේ මේ කේශික සිදුර නේද අපි කියලා තියෙනවා. ඕක වගේ අන්විෂීය කඩතුරු සහිතයි මේ ලොක් කරලා බැලුවාම නේ මේක අන්විෂීය කඩතුරු සහිතයි. ඒ කියන්නේ හැමතැනම තියෙන්නේ එකම විස්කම්බයක් නෙමෙයි. මම මේ බිත්තිය ටිකක් ලොකු නිසා කොහොම පෙන්වන්නේ. හරි. ඒතර ඔය තියෙන්නේ මෙන්න මේ කොටස නම් ඒතර තේරුම් ගන්න ඕනේ මේක අන්විෂීය වශයෙන් විශාලණය කරලා බැලුවාම මෙයාගේ විස්කම්බය හැමතැනම සමාන නැහැ. ඒතර මේ විස්කම්බේ වෙනස් වුණොත් මේ 2t බෙදීම r කියන සූත්‍රයට අනුව ඒතර මේ නගින h එක වෙනස් වෙන්න පුළුවන්. ඒක කරගන්න වාට තියෙන්නේ අර විවිධ නලයේ විවිධ සීමා වලින් කේශික ආරෝහණය නිර්මාණය කර ගැනීම සඳහා මෙයාගේ ගිල්ලන උස වෙනස් කරන්න පුළුවන්. මොකද මේක තුර ගිල්ලන උස අපිට අදාළ නැහැ නේ මේ වැඩේට. හැබැයි දැන් මේ උස වෙනස් කිරීමෙන් අපිට මේ ද්‍රවමාවකයේ පවතින මේ සීමාව පාලනය කරන්න පුළුවන්. දැන් මේක පොඩ්ඩක් පල්ලෙහාට ගත්තොත් මේ නලයේ උඩ ලෙවල් එකට ආරෝහණය යනවා. එතකොට මේ h කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ. නමුත් මෙතන වෙනස් වෙන්න chance එකක් තියෙනවා අර මෙයාගේ අරය ඒකාකාර නොවියු නිසා.
හරි අන්න ඒක හදාගන්න තමයි අපි මෙයාගේ මේ එච්චගයන් විවිධ සීමාවන් වල තියාගන්න නාලය තුල විවිධ කොටස් තුල තියාගන්න මෙන්න මෙතනින් ගිරෙන උස වෙනස් කරගන්න. එහෙම වෙනස් කළා එච්ච අගයන් කීපයක් අරගෙන මධ්‍යන උත්තරයක් ගන්න කියලා කියනවා වඩා නිවැරදි අගයන් ගන්න. ඒක ඉතින් අර දෝෂ අවම කර ගැනීමේ ක්‍රියාවලියක් විදිහට පුතාලා මත තියාගෙන ඉන්න. හරි ඕක තමයි ඉතින් ඔතනදී තියෙන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේ පුෂ්ටිකාතිසේම සදා ඊගාව තියෙන එක තමයි මේ ජේකර් ක්‍රමය. මේක නම් විභාගයට අහන්නෙම නැති තරම් මේක සම්බන්ධව මේ චුට්ටක් මං උඩින් කියනවා. ඒ කියන්නේ පරීක්ෂණයක් විදිහට කියන්න යන්නේ නැහැ. මේක ගණනය කිරීමක් කියෝ ගන්න අර විදිහටම තමයි ගණනය කිරීමක් විදිහට කරන්නේ. මෙන්න මේ ජේකර් උපකරණය අරගෙන මෙන්න මෙතන වාට පෙන්නලා තියෙන මෙන්න මෙතන ද්‍රව ද්‍රවමාවකයක් හදා ගන්නවා ද්‍රව බූලක්. හරි. එතකොට ඒ කියන්නේ මේ ද්‍රව බූල අර්ධමාවක අවස්ථාවට නිර්මාණය වුණාට පස්සේ උතනින් පිපුරලා ජල මේ වායු බූලක් ඇදලා මෙතනින් පිට වෙලා යනවා. හරි. ඒතර ඔන්න ඔය අවස්ථාවේදී අපිට මේ බුබුල තුල සහ පිටත පීඩනය මැන ගැනීම තමයි අපි මෙතන කරන්න යන්නේ. කියන්නේ බුබුල ඇතුළේ පීඩනය ඕගොල්ලෝ P2 කියලා හිතුවොත් බුබුල පිටත පීඩනය දැන් මම මෙන්න මෙතන ගත්තොත් මේ ඇතුළේ පීඩනය තමයි P2 කියලා මම කියන්නේ. මෙතන ලොක් කරලා තියෙනවා. මේ තමයි වගේ ඔය ද්‍රව පටලය. හරි. ඒතර මේක යට තියෙන්නේ මේ වටේටම ජලයේනේ තියෙන්නේ නේ. ඔහොම තියෙන්නේ. හරි. ඒතර මෙතන පීඩනය P2 කියලා මම ගත්තොත් ඇතුළේ පීඩනය. ඒතර පිටත පීඩනය මේ හරිය පීඩනේ P1 කියලා ගත්තොත් මෙන්න මේ ද්‍රව පටලය දෙපස වගේ පීඩන අන්තරය P2 රින P1 ලියා ගන්න පුළුවන් මේ 4යි T බෙදීම R කියලා. මේක අර්ධ අවස්ථාවේදී නලයේ අරයට يعني මෙන්න මේක අර්ධ බූලක් මේක කැඩෙන්න ඔන්න මෙන්න අවස්ථාව ගැන හිතනවා නම් ඔයගොල්ලෝ එක මම තියරියක් විදිහට කියලා දීලා තියෙනවා. හරි ඒක මතක් කරගන්න ඔය ඔතන හැදෙන ද්‍රව බුබුල කැඩිලා යන්න ආසන්නතම අවස්ථාවකදී ඔතන හැදෙන්නේ උපරිම පීඩනාන්තරයක් නිර්මාණය වෙන්නේ මම නිකන් සමීකරණ වශයෙන් පෙන්නන්නම්. ඔයාගේ මෙන්න මෙතන උපරිම පීඩන අන්තරයක් නිර්මාණය වෙනවා කැඩලා යන්න ඕන මෙන්න අවස්ථාවේ මේක උපරිම අන්තරයක් නිර්මාණය වෙනවා කියන්නේ ඔතන හැදෙන්න පුළුවන් අඩුම අරය තමයි හැදෙන්නේ. එතකොට මෙතන මේ ද්‍රවමාවකයට තියාගන්න පුළුවන් අඩුම අරය අපි විස්තර කරලා තියෙනවා ওই කේශික නලයේ අරයට සමානයි කියලානේ. ඔයාට මෙන්න මෙතන මෙහෙම මේ ද්‍රව පටලේ මුලින්ම නිර්මාණය වෙද්දී ඔය වගේ පටලේ නිර්මාණය වෙද්දී මේකෙන් සම්පූර්ණ වන ගෝලය ගත්තොත් මේ වගේ ටිකක් ලොකු ගෝලයක්. වගේ ලොකු ගෝලයක්. ඒතකොට අරය ලොකුයි. දැන් මේ පටලේ ඔයගේ වාට පේනවා මෙහෙම පිම්බෙන්න අරය අඩු වෙනවා. ඒ කියන්නේ පීඩනය වැඩි වෙන්න මොකද වෙන්නේ අරය අඩු වෙනවා. ඊට පස්සේ ඕක දැන් ඔයගේ හදන්න පුළුවන් අඩුම අරය වෙන්නේ. ඒ කියන්නේ උපරිම පීඩනාන්තරයට අදාළව හදන්න පුළුවන් අඩුම අරය වෙන්නේ මෙන්න මේක ඇතුලේ ඔන්න ඔයගේ අර්ධ ගෝලාකාර ඒ කියන්නේ නලයේ විස්කම්බෙට මේ රූපය ඉතින් මට 100ක් ලස්සනට මෙතන අඳින්න අමාරුයි. හරි ඒකට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ විශේෂ අවස්ථාව මොකද්ද වෙන්නේ අතරමැද අවස්ථාවකුත් ඔහොම පෙන්නුවොත් හරි එතකොට නිකන් සිම්පල්ව ගන්න හරි මේ වගේ අඩුමාරය නිර්මාණය කරගන්න වෙන්නේ මෙතන අර්ධ ගෝලයක් හදන අවස්ථාව. හරි. ඒතර මම ඒක අඩුම අවස්ථාව නිකන් අර්ධ ගෝලයක් අවස්ථාව කියන කොළ පාටින් පෙන්නන්නම්. මෙන්න මෙතන නිකන් අර්ධ ගෝලයක් නිර්මාණය කරන අවස්ථාවක් තමයි අඩුම අවස්ථාව වෙන්නේ. හරි. අර්ධ ගෝලයක් නිර්මාණය කරන අවස්ථාව. පැහැදිලි නේද? හරි. ඒතර ඒ වෙලාවට මෙන්න මේ අවස්ථාවේදී අර ද්‍රවමාවකයේ අරය නලයේ අරයට සමාන වෙනවා. මෙන්න මේක එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙතන උපරිම පීඩාන්තරයක් නිර්මාණය වෙච්ච වෙලාවක ඒක අපි මැනගත්තොත් P2 රින P1 උපරිම වුණොත් මේක 4යි T වෙදීම R කියලා ලියන්න පුළුවන්. හරි. එතන මේ අවස්ථාවට අදාළව අපිට ගියොත් පරිශනාත්මක R හොයාගන්න පුළුවන් කේශික නලයේ අර කලිනුත් අපි දැන් හොයාගන්න විදියක් විස්තර කරේ. එතකොට මෙතන පීඩනාන්තරය ගන්න ඕන උපරිම පීඩනාන්තරය. එතකොට එතනදී ඔයාට T හොයාගන්න පුළුවන්. එතන මෙතනදී P1 කියන එක මේ මෙතන ප්‍රෙෂර් එක මෙන්න මේ ද්‍රවමාවකයේ පිටත පීඩනය වෙන්නේ මේ ද්‍රව මට්ටමේ ඉඳන් මෙතනට තියෙන උසින් ඇති කරන පීඩනයනේ. ඔයාට ඒක මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. එතකොට පිටත පීඩනය එහෙම වෙනස් වෙන එකක් නෙමෙයි. හරි. පිටත පීඩනය එහෙම විශේෂයෙන් වෙනස් වෙන එකක් නෙවෙයි. දැන් චුට්ටක් රූපේ ලොකු කරගෙන විස්තරේ කතා කරනවා. පුතාගේ මෙන්න මෙතන මේ හරිය පීඩනය
පිටත ලක්ෂයේ පීඩනය මෙන්න මේ ලෙවල් එකේ පීඩනය මේ H1 නිසා නැති වෙන්නේ. මේ මෙතන පීඩනය වල නිකම්ම ලිව්ව හැකි P1 කියන්නේ මෙතෙන් ඉඳන් මෙතන තියෙන උස වෙන්නේ H1 රෝ G ජලය නම් ජලයේ ඝනත්වය ධන වායු කුල පීඩනය මම මේක P නෝට් කියලා ගන්න උඩ ලියලා තියෙන නිසා හරි මේක ඇතුලේ පීඩනය ලියන්න තමයි ඔය ඇතුලේ පීඩනය වෙනගන්න ඕගලන්ට පේනවා මැනෝමීටරයක් හයි කරලා තියෙනවා දැන් මේ මෙතන දැන් ඇතුලේ පීඩනය මේ ඇතුලේ පීඩනය සම්පූර්ණ මේ හරි පීඩනය එතකොට ඔය ඇතුලේ පීඩනය P2 මනේ. එතකොට මෙන්න මෙතනට එනකම් P2 එනවා. එතකොට දැන් ඔයාට එකම අර තිරස් මට්ටමේ පීඩන සමාන කරලා තිරස් මට්ටමේ පීඩන සමාන කරාම මෙතන පීඩනය P2 මෙතන ඉඳන් මෙතනට උස H2 ගෙන් ඇති කරන පීඩනය දාන වායුගොඩ පීඩනය කියලා ලිව්ව හැකියි. එතකොට මෙතන මේ P2 කියන පීඩනය ලියන්න පුළුවන් H2 රෝ G ධන P නෝට් නේද? හරි. මොහොම පැද්ද ඒක මැනෝමීටරයෙන් මැන ගන්න විදිහට තමයි ඇටෝම සකස් කරන් තියෙන්නේ. එතකොට P2 කියන පීඩනය මේ ලක්ෂ්‍ය පීඩනය එකම තිරස් මට්ටම පීඩන වලට සමාන නිසා මෙතනින් ඇති කරන පීඩනය H2 රෝ G ධන යත් වායුගොඩින් දාන වෙලා තියෙන නිසා වායුගොඩ පීඩනේ P නෝට් කියලා ගත්තා P නෝට් කියලා ලියුවා. හරි. දැන් එහෙනම් මෙතනදී වැදගත්ම දේ තමයි අර උපරිම පීඩනය ගන්න නිසා මෙතන දැන් මෙයා නියතයිනේ. එතකොට මේ P2 තමයි උතන එතන වැඩි වෙන්නේ. එතකොට එයාගේ උපරිම අවස්ථාව නිර්මාණය ඒක බලාගෙන තමයි P2 මෙන ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන වෙන්නේ මෙන්න මේක නිර්මාණය කරලා තින් දැන් ඇටෝම සම්පූර්ණ විස්තර කරොත් මේකේ වෙන්නේ මෙන්න මෙතන වාට පේනවා මේ පිපෙට්ටුවක් ආධාරයෙන් අපි නිකන් වරකට බිඳුව බැගින් යම් කාලාන්තරයක් මේන්ටේන් කරගෙන හිමින් බිඳුව මේකට එකතු කරනවා. මෙන්න මේ අතුරට. එතන මෙතන පරිමාව එන්න අඩු වෙනවනේ. පරිමාව අඩු වෙද්දි ප්‍රෙෂර් එක වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා. එතන පීඩනය කියන්නේ උතන පීඩනය කියන්නේ P2 පීඩනය. මොකද ඔයාලට පේනවා ඒක ඒ පීඩනය තමයි මේ නලය ඔස්සේ ගිහින් සම්පූර්ණ මේ සිස්ටම් එක ඇතුලේ යන්නේ. ඒ කියන්නේ මේ ඩෝමාවක ඇතුලේ පීඩනය, මේ බටේ ඇතුලේ තියෙන පීඩනය, මෙන්න මේ නලය ඇතුලේ පීඩනය සහ මෙන්න මේ මැනෝමීටරේ මෙතන පීඩනය ඔක්කොම P2 නේ. ඒකම වායුවක් ඇතුලේ පීඩනයනේ, වායු පරිමාවක් ඇතුලේ පීඩනයනේ. ඒතර වායු පරිමාව අඩු වෙද්දි P2 වැඩි වෙනවා. එතකොට P2 වැඩි වෙන්න මෙතන මේ ද්‍රව මාවකයේ ඇතුළට දැන් පීඩනය වැඩි වෙන්න මේ මාවකයේ අරය ටික අඩු වෙනවා. මේ මාවකයේ පිම්බි අරය ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට එක්තරා අවස්ථාවකදී අර මෙයාගේ මේ උපරිම පීඩනාන්තරය නිර්මාණය වෙද්දී මෙයාගේ අරය කේශිනාලයේ අරයට සමාන වෙලා මෙයා මොකද වෙන්නේ? මෙතනින් කැඩලා යනවා. එතකොට මේක කැඩලා ගිය ගමන් මොකද වෙන්නේ? ඔයාට ඒ වෙලාවේ මේක කැඩලා යන අවස්ථාවේදී පීඩනාන්තරය බිඳුවක් වෙන්න එපා. එතකොට ඔයාලට දකින්න පුළුවන් වෙනවා මේ ඇතුලේ මේ පීඩනය සම්පූර්ණම නැතුව ගිහින් වගේ මේ මට්ටම් ආය මේ එකම ලෙවල් එකකට එනවා. ආය ටික මෙතන පරිමාව අඩු වෙන්න පටන් ගන්නවා. මෙතන පීඩනය වැඩි වෙද්දි මේ මට්ටම් අතර පරතරය මේ P2 වැඩි වෙන්න මේ පේනවනේ. P2 වැඩි වෙන්න මේ H2 මේක වැඩි වෙන්න මේ ද්‍රව මට්ටම් දෙක අතර පරතරය වැඩි වෙන්න ගන්නවා. වැඩි වෙන ගමන් මේ පැත්තෙත් මොකද වෙන්නේ? අර ද්‍රවමාවකයේ ආය හැදෙන්න පටන් ගන්නවා. මෙතන ප්‍රෙෂර් එක වැඩි වෙන්න ආය ද්‍රවමාවකයේ හැදෙන්න ගන්නවා. ආය උපරිම අවස්ථාවේදී මේක බිඳිලා යනවා. ආයතන මේ මට්ටම් අතර පරතරය අඩු වෙනවා. ආය මෙතන වතුර බිඳුවටදී පරිමාව අඩු වෙනවා. පීඩනය වැඩි වෙනවා. ආය වැඩි රිපීට් වෙවි යනවා. එතකොට එහෙනම් ඔයාලට පේන්නේ මේකේ මෙන්න මෙතනින් සැරින් සැරේට වායු බුබුලක් නිර්මාණය වෙලා උඩ යනවා. වායු බුබුල හැදෙන්නේ මෙන්න මෙතන අර්ධ මාවකයක් නිර්මාණය වෙලා ඒක කැඩලා යන අවස්ථාව. ඒතකොට එහෙනම් කැඩෙන්න ඔන්න මෙන්න අවස්ථාවක මෙතන ඔයාලට දකින්න පුළුවන් උපරිම H2 එකක් ගන්නවා. හෙවත් මේ ද්‍රව මට්ටම් අතර පරතරයේ උපරිම අගයකට යනවා. ඉතින් ඔය අවස්ථාව බලාගෙන ඉඳලා මැන ගන්න ඕනේ. ඉතින් ඕක මැන ගන්න අපි කරන්නේ මුලින්ම මෙන්න මේ හරියේ මෙන්න මේ මට්ටමට චලන් විශ්ය නාභිගත කරලා තියාගෙන ඉන්නවා. චලන් විශ්ය නාභිගත කරලා ඔය ඉහළ මාවකයට මෙන්න මෙතනට නාභිගත කරලා චලන විශ්ය තියාගෙන ඉන්නවා. තියාගෙනදී ඔයාට එතකොට මේ ඔයාට පේනවා අපි ටික දැන් මේ මාවකයේ මෙන්න මෙයා උඩ යනවා. එතකොට ඔයාට එක අවස්ථාවකදී මේක කැඩෙද්දි මේක මාවකේ එකපාර පහළ යනවා. ඉතින් අවස්ථා දෙක තුනක් නිරීක්ෂණය කරාම මෙතන උඩරිම එක ගත්ත හැකියි. උඩම අවස්ථාව. ඔයාට ඒ අවස්ථාවට අන්විෂය නාභිගත කරලා පාඨංකයක් ගත්ත හැකියි. ඊට පස්සේ මේ පහළම ලෙවල් එකටත් ওই විදිහටම තියාගෙන නිරීක්ෂණය කරමින් ඉන්නවා. එයා ටික පහළට යන එක. ඊට පස්සේ නිරීක්ෂණය කරලා ඔක උපරිම පහළට යන අවස්ථාව හඳුන ගන්නවා. එතකොට ඒක මෙතන ද්‍රව බුබුලු කීපයක් ගැලවිලා යන අවස්ථාවක නිකන් ඉන්න වී වායු බුබුලු. කොහොම ඒක හඳුනගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒතරේ පහළම අවස්ථාවට අදාළව චලන විශ්ය පාඨම් කරගෙන මේකේ H2 සඳහා උපරිම අගයක් ගණනය කරන්න. ඉතින් ඕක තමයි මේ පරීක්ෂණේ ඔයාලට කරගන්න තියෙන්නේ. හරි දැන් ඊතර ඔය විදිහට නිකන් දැන් ඔය කිව්ව කතාව උඩට තියාගත්තොත් දැන් ඔයා පීඩනය ලියන්න දන්නවා බුබුල තුල බුබුලින් පිටත පීඩනාන්තරය. එතකොට ඔයාට P1 ඍණ P2 කියලා අතිරික්ත පීඩන අතර මේක P2 ඍණ P1 වෙන්න ඕනේ. හරි එතකොට ඒක ඔයාට අඩු කරලා P නෝට් කැපිලා යනවා. එතකොට ඔයාට මේ වගේ ප්‍රකාශනයකට හදාගත්ත හැකි.
දැන් තේරෙනවා ඕකේ අර H1 සහ H2 දැන් අපි නිකන් මනින් රාශියෙන් ඇසුරින් කතා කරොත් මේකේ අර මෙන්න මෙතන වා මත තියාගන්න මෙතන මම පොඩි වැරද්දක් කරා මෙතන මේ මැනෝමීටරයට දාන ද්‍රව්‍ය ජලය නෙමෙයි මෙතන ජලය තිබ්බට මෙතන තියෙන මැනෝමීටර ද්‍රව්‍ය. එතන ඝනත්වය රෝ 2 කියලා හිතමු. මෙතන තියෙන්නේ ජලය නම් ඒ ජලය නැත්නම් පුෂ්ටිකාතීය සෙවන්න ඕන ද්‍රව්‍ය තමයි මෙතන තියෙන්නේ. හරි. පුෂ්ටිකාතීය සෙවිය යුතු ද්‍රව්‍ය. ඒතර එයයි ඝනත්වය තමයි මෙතන එන්නේ බොහෝට ජලය උතන්ට එන්නේ. හරි. එතකොට දැන් ඔයාලට ඒ නිසා තමයි මෙතන අර එකම රෝ එකක් එන්නේ නැත්තේ. මේ මැනෝමීටරය තුල තියෙන ද්‍රව්‍ය ඝනත්වය අපි දැනගන්න ඕනේ. ඒක භූමි තෙල් නම් භූමි තෙල්, පොල් තෙල් නම් පොල් තෙල්. ඒතර මේ H2 මැනගන්න චලනශීල පාඨංක දෙකක් ගන්නවා. රෝ 1 පුෂ්ටිකාතීය සෙවිය යුතු ද්‍රව්‍ය ඝනත්වය බොහෝට ජලය ඝනත්වය වෙනවා. H1 මැනීම තව මම කිව්වේ නෑ. R මැන ගන්න දන්නවා. මෙන්න මේ කේශික නලයේ අරය වාට විස්කම්ප දෙකක් ලම්බක විස්කම්ප දෙකක් මැනලා ගත්ත හැකි. දැන් වාට කේස් එක තියෙන්නේ G දාන්න එක T හොයා ගන්න. මේ H1 මැන ගන්න එක. ඉතින් H1 කියන්නේ හරි ලේසි. මෙන්න මේ ද්‍රව පුෂ්ඨයේ ඉඳන් මේ නලයේ පහළ කෙළවරට උසනේ. ඉතින් ඒක මැන ගන්න අර කලින් කිරුවා වගේ වාට මේ ද්‍රව පුෂ්ඨයට මේ වගේ දාශක තුඩක් ස්පර්ශ වෙන්න සකස් කරලා දාශක තුඩක් ස්පර්ශ වෙන්න සකස් කරලා ඔගොල්ලෝ මේ H2 සඳහා පාඨංක දෙක ගත්තට පස්සේ වාට පුළුවන් මේ දාශක මේ බීකරය ඉවත් කරලා මෙතන ස්පර්ශ වෙන සකස් කරලා බීකර ඉවත් කරලා මේ දාශක තුඩටයි ඊට පස්සේ මේ නලයේ පහළ කෙළවරටයි චලන විශ්ය නාභිගත කරමින් පාඨංක දෙකක් ගන්න අරගෙන H1 ඒකෙන් ගණනය කරන්න පුළුවන්. එතකොට H2 ගණනය කරන්නේ චලන විශ්ය පාඨංක දෙකක් අර ගන්නවා මෙන්න මෙතනටයි මෙතනට කියන්නේ AB P2ට සහ B P2ට අදාළ පාඨංක දෙක වෙනසින් H2 ගන්නවා H1 ගන්නවා මෙතන දාශක තුඩ ද්‍රව පුෂ්ඨයේ වදින සීරු මාරු කරලා එතනට අදාළ පාඨංකයයි ඊට පස්සේ මෙන්න මේ නලයේ පහළ කෙළවරට අදාළ පාඨංකය. ඉතින් ඒක කරන්න මේ ඔයාලට මේ පේනවා එන උස වෙනස් කරන්න පුළුවන් බංකුවක් නැත්නම් ආධාරකයක් තියලා තියෙන මේ ද්‍රව බීකර ඉවත් කළා තමයි ඔක ගන්න ඕනේ. අර ඒ පාඨංක දෙක වෙනසින් H1 හොයාගත්තාම අරය බැනීම සඳහා ආය පාරක් මෙතන චලන විශ්යයෙන් පාඨංක හතරක් ගන්න ඕනේ. මොකද ඔයාලට විස්කම්බ දෙකකටනේ. මෙතන විස්කම්බෙට පාඨංක දෙකයි. මේ පැත්තේ විස්කම්බෙට පාඨංක දෙකයි. ওই දෙක අරගෙන එතන මධ්‍යන විස්කම්බයක් අරන් එතන අරය කැල්කුලේට් කරන්න ඕනේ. එතන පාඨංක හතරයි චලන විශ්ය පාඨංක වාට ඒකට 8ක් ගන්න වෙනවා ඔක්කොම. ඔය 8 අරගෙන තමයි මේකේ ගණනය කිරීම කරන්න. ඉතින් විභාගයට ප්‍රශ්නයක් කවදාවත්ම අහලා නැහැ. නමුත් දර වශයෙන් අවබෝධයක් තියන් ඉන්න චලන විශ්යත් එක්ක සම්බන්ධ වෙලා අහන්න පුළුවන්. කතන්දරේ ඔක්කොම ඔක කියලා තියෙනවා. කියව ගන්න නලයේ සේදීම් සම්බන්ධව සහ අර උපරිම නේද H2 සඳහා උපරිම පාඨං ගැනීම සඳහා අපි සීරු මාරු කරන් ඉන්න ඕන කියන කාරණාව පිළිබඳව තමයි මේකේ විස්තරය තියෙන්නේ. ඒ ටික ඉතින් පුතාලා කියව ගන්න. හරි. ඔය තමයි ඉතින් ඔයාලට පුෂ්ටිකාත්‍ය සෙවීමේ සියලුම පරීක්ෂණ ටික. ඊට අමතරව දුෂ්ටාවිතාව සෙවීම සඳහා ජේගර් ක්‍රමය කියලා පරීක්ෂණයක් තියෙනවා මේ පාඩමේ. ඒතර මේ පාඩමේ ওই පරීක්ෂණ දැන් නිර්දේශයෙන් අයින් කරලා තියෙනවා. එහෙනම් පදාර්ථ ගුණ පරීක්ෂණවල ඒතකොට එක පරීක්ෂණයක් වාට මම යම් මාපාංග සෙවීම පරීක්ෂණය වෙනම වීඩියෝ එක දාලා තියෙනවා. ඒතකොට පුෂ්ටිකාත්‍ය සෙවීම පරීක්ෂණ තුනම මම මෙතන සාරාංශගතව කියලා තියෙනවා. මේකේ වැඩි අවධානයක් කේශික ආරෝහණය කියන කොටසට අවධානය යොමු කරන්න. කොහොමත් පරීක්ෂණය අහන්නේ සමස්ත පරීක්ෂණයෙන්ම නෙවෙයි චලන විශ්යත් එක්ක එකතු වෙන පරීක්ෂණ විදිහට තමයි නැත්නම් මිනිම උපකරණයක් එක්ක එකතු වෙච්ච පරීක්ෂණයක් විදිහට තමයි අහන්නේ කියලාත් මත තියාගෙන ඉන්න. හරි එහෙනම් සියලුම දෙනාට ඔය ටික ස්ටඩි කරලා විභාගෙට සෙට් වෙන්න.